හරි අද බලන්නේ කොහොමද Excel එක ඇතුලේ අපි ස්විච් එකක් දාගන්න කියන එක. ඒ කියන්නේ බටන් එකක්. අපි බටන් එක ප්‍රෙස් කරාම අපිට පුළුවන් වෙන්න ඕන graph එකක් hide කරන්න සහ ආයෙත් view කරන්න. අද ඒක තමයි කියලා දෙන්න යන්නේ. හරි අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. මුලින්ම පායන්න developer tab එකට. ඒකේ තියෙන insert එකෙන් මේ බටන් කියන option එක ගන්න. ඊට පස්සේ ඔයාලේ බටන් එක ඕන තැන ගිහින් බටන් එක ක්‍රියේට් කරගන්න. ඊට පස්සේ බටන් එක ක්‍රියේට් කරලා ඉවරනකොටම ඔයාලට එනවා ඩයලොග් බොක්ස් එකක්. ඒ ඩයලොග් බොක්ස් එක මෙහෙමම තියලා මෙතන new කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන යාලා VBA කෝඩ් එකක් ඉල්ලනවා අපේ. යාලා මෙන්න මේ VBA කෝඩ් එක copy කරලා paste කරන්න. මම මේක description එකේ දාන්නම්. paste කරලා එහෙම තියලා ඊට පස්සේ ආයෙත් next cell එකට select box වගේ බටන් එක දැන් ක්‍රියේට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ බටන් එක right click කරලා බටන් එකට right click කරලා assign macro කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ toggle chart කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ okay දෙන්න. දැන් බලන්න ඔයාගේ බටන් එක ක්ලික් කරාම chart එක view වෙනවා hide වෙනවා. ඔයාලට පුළුවන් ඔයාලගේ බටන් එක ක්ලික් කරලා hide කරන්න chart එක. ඔයාලට පුළුවන් මේ බටන් එක රීනේම් කරගන්න. බටන් කියලා තියෙන එක කැතයිනේ. අපිට පුළුවන් අපිට කැමති නමක් මේකට දාගන්න. මේ බටන් එකට රයිට් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන edit text කියලා තියෙනවා. මම මෙතන දාගන්නම් chart කියලා. ඊට පස්සේ chart කියන එක ක්ලික් කරාම graph එක hide කරන්න පුළුවන්, view කරගන්න පුළුවන්.